ආදරය කියන්නේ පිස්සුවක්. මේක එහෙම කතාවක්. තේනුක කියන්නේ ලොකු සල්ලිකාර පවුලක ඉන්න එකම පුතා. එයාට ආස හිතෙනවා නුවරඑළිය පැත්තේ රවුමක් යන්න. තේනුකට මතක් වෙනවා එයාගේ යාළුවා කල්පනව. කල්පනගේ ආත්තම්මගේ ගෙදර තියෙන නුවරඑළියේ. කල්පන ලොකු කාලෙකින් නුවරඑළිය ගියේ නැහැ කියලා ගිය සතියේ කෝල් කරපු වෙලාවේ කිව්වත් එක්ක. ඒ නිසා කල්පනවත් දාගෙන මාලක පිස්සවත් සෙට් කරගත්තනම් මරු ට්‍රිප් එක කියලා තේනුකට හිතුණා. අම්මෝ වැරදිලාවත් අපේ පිස්සු හෝන්තු නංගිට නම් මේක දැනගන්න තියන්න හොඳ නැහැ. දැනගත්තොත් ඔය වසංගතෙත් අපිත් එක්ක එන්න දඟලනවා. තේනුක කෝල් එකක් දීලා මාලක එක්ක කිව්වා. අපි දෙන්න ඕකේ වුණාට වැඩක් නැහැනේ මචං. කල්පනගෙන් අහපන්. උගේ ආත්තම්ම වන්දනාවේ ගිහින්ද දන්නෙත් නෑනේ. මාලක hina වෙවි කිව්වා. හරි හරි මම ඒකට අද රැට කෝල් එකක් දාන්නම්කෝ. තේනුක එහෙම කියලා ෆෝන් එක කට් කළා. ට්‍රින් 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 තේනුක ගනිපු කෝල් එක නිසා කල්පනගේ ෆෝන් එක රින් වුණා. අඩේ තේනුකයා මොකද දන්නේ මේ මහරෑ. එහෙම හිතපු කල්පන ඉක්මනට ෆෝන් එක ආන්සර් කළා. මොකද මස්සිනා මේ මහරෑ කල්පන විහිළුවෙන්ම ඇහුවා. මේක නෙමෙයි අපි ට්‍රිප් එකක් යනවා. තේනුක කිව්වා. හරි දැන් ඔය අපි කියන්නේ කවුද කියලා උඹ මට ඉස්සෙල්ල කියපන්කෝ. කල්පන ඇහුවා. අපි කිව්වේ මමයි උඹයි මාලකයයි. තේනුක ඇඟට පතට නොදෙනී එහෙම කිව්වා. හරි දැන් උඹලා කවද්ද මගෙන් ට්‍රිප් එකක් යනවද කියලා ඇහුවේ? මට මතක නෑනේ. කල්පන කිව්වා. අනේ මේ මරු කියවන්න නැතුව උඹ එනවද නැද්ද කියහන්. උඹ ආවත් නැතත් අපි යන්නේ උඹලගේ ආත්තම්මගේ බංගලාවට එච්චරයි. තේනුක ටිකක් විතර කේන්තියෙන් කිව්වා. හරි හරි සහෝදරයා ඒකට ඔච්චර ඩෝන් යන්න දෙයක් නෑනේ. යමන් හැබැයි උඹේ නගා නම් එක්ක ඉන්න එපා මචං. මට එහෙම වුණොත් ඔය යන ට්‍රිපෙන් වැඩක් නෑ. ඊකි මහ එනයක්නේ. කල්පන විහිළුවෙන් වුණත් තේනුකගේ නංගි අමාය ගැන කිව්වේ Tamanට පෙර ලැබුණු අත්දැකීම්. අම්බෝ ඕකි ගෙනාව තුඹට විතරක් නෙවෙයි මටත් නිවනක් නෑ. මට මාලකයාගේ කට නම් ෂුවර් නෑ. ඕක මහ පිස්සනේ. එහෙම කියලා තේනුක මහ හයියෙන් hina වුණා. ඒක නම් සිරාම කතාව. කල්පනත් ඒ කතාවට උඩගෙඩි දුන්නා. තේනුකගේ මාලකගේ කල්පනගේ නුවරඑළිය ට්‍රිප් එක කොහොමද කියලා අපි දෙවනි කොටසෙන් බලමු. ඒත් එක්කම එදාට තව අලුත් අමුත්තියකුත් එකතු වෙන්නයි සූදානම.